තව ගෙවල් අස්සේ දුක යන්නනේ. ඕ අද මේ වත්ත සුද්ධ කරන් දෙකෙක් එනවයි කිව්වා. ඌ තාම නෑ දැන් කීයේද වෙලාව? ඒරියා එකේ ඇටියට මේ හරිය තමයි මට තැන කිව්වේ. මේ ඔක්කොම කැලෑ වැදිලා අප්පා. මේවා මට මේ නඩත්තු කරන්න බෑ විකුල්ලා දැම්ම නම් ඉවරයි. කවුද යකෝ වත්ත ඇතුලේ මේ රට සුද්දෙක් වගේ එකෙක් ඇවිදවි දෙන්නේ? මොක්කු රින්ගනවත් දන්නේ නැහැ ගෙවල් වල ගේට්ටු ඇරලා තිබ්බම. මිස්ලෑවත් නේද? මට කියලා මේ තනකොළ කටින් කරගන්න ඕනේ කියලා කිව්වා. තනකොළ කටින්? නෑ මල්ලි. ඒ වගේ දේවල් වලට මම මෙහෙ කාටවත් කතා කරලා නෑ මල්ලිට වැරදිලා හපව යන්න. නෑ මිස් මේ මිස්ටර් වැරදිලා මේවට බොරු කරන්න බෑ. මෙතන තමයි තැන පෙන්නන්නේ. මිස් Facebook එකේ ඇඩ් එකක් දැම්ම නේද? තනකොළ කටින් කරගන්න ඕනේ කියලා. Facebook එකට නම් ඇඩ් එකක් දැම්මා. ඊ අපේ කෙල්ලට කියලා. අර මල්ලි මොකද්ද කිව්වේ කටින්? තනකොළ කටින්. තනකොළ කටින් එහෙම එකකට නම් දැම්මේ නෑ. මේ වත්ත උදුරු ගන්න නම් කෙනෙක් හැව්වා ඊ Facebook එකේ ඇඩ් එකක් දාලා. අයියෝ මිස්ටර් තේරෙන්නේ නෑනේ. තනකොළ කටින් කියන්නේ තනකොළ කපනවා කියන එක තමයි. අපි මේ පොෂ් විදියට කරන්නේ. අපි මේ නිකම් මිනිස්සු වගේ මේ ආවට ගියාවට කරන්නේ. අපි පරිගණක ගත කරලා ලස්සනට පිළිවෙලට මේවා කපනවා. ආයි කපනවා කියන්නේ කැපෙන්නම කපනවා. දැන් ඒවත් අලුත් විදියට නේද මල්ලි එන්නේ? පිළිවෙලයි නේ වැඩ. මේ කීයක් විතර යයිද මල්ලි? මේ ටික උඩු ගා ගන්න. මේකයි මිස්. අපි වැඩක් කරොත් පිළිවෙලකට කරනවා. අපි මේ වලින් බලලා තමයි වැඩ කරන්නේ. මිස්ටර් මේමයි. මිස්ටර් සාමාන්‍යයෙන් අපි බාබර් සාප්පුවකට ගියාපුවම මිස් මේ වැඩේ කොණ්ඩේ අපි කපනකොට අපි කපනවා ක්‍රම ගොඩකට. ඒ කියන්නේ මේ මගේ කපලා තිනවා වගේ නිකන් සාමාන්‍ය නෝට් එකකට කපනවා. එහෙම කපනවා නම් මේකේ පෙන්වන විදියට 2 lakhs ගන්නවා මේක කරන්න. 2 lakhs මට තේරුන්නේ නැහැ මල්ලි මොකද්ද 2 lakhs මොකද්ද මල්ලි එන? අයියෝ ඔයාට තේරෙන්නේ නැහැ නේ මට අමතකුණානේ. 2 lakhs කියලා කියන්නේ ලක්ෂ දෙකක් ගන්නවා මේක නෝට් එකට කපන්න. ලක්ෂ දෙකක්. මල්ලිගේ ඔය කොණ්ඩේ වගේ මගේ වත්තේ නෝට් එකට තට්ටේ ගා ගන්න. එතකොට මල්ලි මට කියන්නකෝ මේක උගුලලා දාන්න. දැන් මල්ලි තට්ටේ ගන්න දෙකක් කිව්වේ. ඒක බොහොම සාධාරණයි. මට කියන්නකෝ මේක උගුලලම දාන්න. කීයද කියලා මල්ලිගේ ගානේ. සාධාරණ මිනිස්සු අපි මිස්. අනිත් එක මේවට බොරු කරන්න කොහොමද බෑ. පරිගණක ජාලයේ ඔස්සේ බලලා තමයි අපි මේ තනකොළ ටික ගානට කපන්නේ. මිස්ටර් 2 lakhs දැම්මනේ මම මේ නෝට් එකට කපන්න. මේක ඌරලම දානවා නම් පොඩ්ඩක් ඉන්න බලන්න. 4 lakhs ගන්න. මිස්ටර් ඉන්න තුනා මාරකට කරලා දෙන්න. මට දැන් හොඳට තේරුණා. තම්සේ සැරෙන්සරේ කියන්න ඕනේ. තම්සේගේ ඉංග්‍රීසිත් මට මුලින් ඉඳන් ඔක්කොම හොඳට තේරුණා. අනික ඔය තම්සේ ඔය බඩ කඩਿੱත්ව වැඩ කරන්නේ නෑනේ ඔය. ඔය ඔබ නෙව අපේ ගෙදරක් තියෙනවා. මේ මොකද්ද දන්නවද? ලස්සන තොල් දෙකක් තියෙන කටක්. මේක ලස්සන තොල් තියෙන කටක් නෙමේ ගෑණියෙක්ගේ කටක්. ඔබ දන්නවනේ මේක අවුස්ස ගත්තත් කොහොමද කියලා? මගේ යකා උස්ස ගන්නත් වත්තේ මෙහෙට ඵලයක්. තව කවුරුන් ගෙවල් අස්සේ දුක යන්නනේ. පාරදී නෙහෙ. යකෝ මේ අපි අරවට 2 lakhs 3 lakhs ඒ සුරංගනා ස්වරූපෙන් නා